ඔබ සියලු දෙනා රකිත්වා. අප හැමගේ ප්‍රාර්ථනාව එයයි. Now I would like to invite Professor Lion Manchula Ranasinghe, Chairman, Director, Shades of Procare Private Limited. ඉතින් එසේනම් මේ සූදානම් වන්නේ අද දින මෙම විශේෂ උත්සව අවස්ථාවෙහි අතිශය තවත් විශේෂ වූ අවස්ථාවක් සමගින් එකතු වන්නට. සපමිනි ඔබ සැම ගෞරව පෙරදැරිව පිළිගැනීම සඳහා මා ඊටම ආදරයෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මහාචාර්ය ලයන් මංජුල රණසිංහ මැතිතුමනි ඔබතුමන්ට. ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ලෝක විද්‍යාඥයින්ගේ සමුළුව දෙවරක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයෙක්. එහිදී හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහු ඇගයුම් සම්මානයට පාත්‍ර වුණා. ඔහුගේ ශාස්ත්‍රාලීය ගමන් මගේ ගිණුම්කරණය සහ පර්යේෂණ ග්‍රන්ථ 22ක් එළි දැක්වූ වියතෙක්. ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ චරිත සහ නායකත්ව පුහුණු දේශකවරයෙක්. පිරිවැය සහ කළමනාකරණය පිළිබඳ දෙස් විදෙස් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්. වර්තමානයේ Shade of Procare Private Limited හි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක්. සිංහ මහාචාර්ය මංජුල රණසිංහ මහතා දැන් ඔබ අමතනු ලැබේ. ප්‍රසාදනීය අත්පොල සන්නාදයක් එතුමාලට පිළිගන්නවා. ප්‍රථමයෙන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මට ආයතනය තුළ පැවරලා තියෙන පිළිගැනීම කතාව සම්බන්ධයෙන් සහ අරමුණ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා එකට පොඩි කාලයක් ගත වේවි. අද ආයතන පැමිණි ප්‍රධාන ආරාධිතයන්ුත් ඒ බව දැනගත යුතුයි. ඒ නිසා ප්‍රථමයෙන් පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් අප ආරාධනෙ පිළිගෙන මෙතන සැපැමිණි මහා විහාර වංශික ශාම්පාලි නිකායේ මල්වතු පාර්ශවයේ තමන් කඩුව පොළොන්නරුව දෙපාලතී ප්‍රධාන සංඝනායක පඬිත ශාස්ත්‍රපති දේශකීර්ති විද්‍යාජෝති ධර්මකීර්ති සීකිතුල් ගොල්ලෑව ධර්මාලංකාර නාහිමියන්ගෙන් අවසර වගේම අපේ ආයතන වෙනුවෙන් මේ උත්සවයට පිළිගනු ලබනවා. ඒ වගේම උදය කුමාර් ශාමර් කුරුකුල් ඒ වගේම මෞලවි එම්.එම්. අක්‍රම් අලීම් සමහර නම් කියවීමේදී අපේ ප්‍රොනවුන්සේෂන් වල වෙනස් වගේ තියෙනවා. ඒ කොහොමනත් අල්ගම තක්‍යා දේවස්ථානයේ මල්වාන ගෞරවනීය බ්‍රයන් ක්‍රිස්ටෝපර් චිරන්ත ප්‍රනාන්දු පියතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අනිකුත් විශේෂ ආරාධිත අමුත්තන් මම හිතන්නේ සෑහෙන පිරිසකට අපි ආරාධනය කරලා තිබුණා. අපේ ආරාධිතයෝ විශේෂයෙන් ගත්තොත් මම හිතන්නේ 100කට වැඩි ප්‍රමාණයක් අපි ආරාධනා කරලා තිබුණා මේ විශේෂ අවස්ථාවට. ඒ නිසා ඒ සියලු දෙනාගේම අවසර ගැනීම මාට කළ නොහැකි බවත් ඒ සියලු දෙනාම විශේෂ ආරාධිතයන් හැටියට මා සලකන බවත් ඒ සියලු දෙනාම ඊටමත් ගෞරවයෙන් මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම සියලුම සම්භාව්‍ය ආරාධිත අමුත්තන් අපි අපේ සමාගම වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ ආරාධනය පිළිගෙන මේ පෙතෙන්ට සැපැමිණීම පිළිබඳව ඊටමත් ස්තුතිවන්ත වෙනවා. අපි ඊටමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අප සමාගමේ සියලු නිලධාරී මහත් මහත්මීන් මේ අවස්ථාවට සැපැමිණීම පිළිබඳව ස්තුතිවන්ත වෙන අතර ඊටමත් ආදරයෙන් පිළිගන්නවා. දැන් ඔබ හිතයි ස්තුති කතාවද කියලා නැහැ. මේ පැමිණීමට තමයි ස්තුති වෙන්නේ. මේ පැමිණීම පිළිගෙන Columbus, take afsted. හොඳයි. එතකොට right. Okay, now මම එන්නවා. සංවිධායක මණ්ඩලය කියන විදිහට වැඩ කරන්න ඕනේ. නැත්තම් අපිට ඕන විදිහට වැඩ කරන්න බැරි වෙනවා. සංවිධානය කියන්නේ ඒකයි. කවුරුනත් ඒ සංවිධාන මණ්ඩලය කියන හැටියට අපි අපේ කටයුතු මේවන්න ඕනේ. අතින් ඉඳන් මෙතෙන් එන්න ගියාම එන්න ඕනේ. ඒක ඔබට අපහසුතාවයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ කොහොමුණත් අද පත්වීම් ප්‍රධානම පිළිගැනීමත් අද පත්වීම් ලබන සියලුම සමාජික මහත්ම මහත්මීන්ගෙනුත් අවසරයි.
කතා කරන්න ගොඩාක් දේවල් තිබුණා වුණත් අද ප්‍රධාන කාර්යභාරය තව මොහොතකින් සුළු මොහොතකින් පටන් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. නමුත් මට අත්‍යවශ්‍යයි ඔබ ඇයි මෙතනට අද පැමිණියේ කියලා දැනගන්න ඒ ගැන පැහැදිලි අරමුණක් ලබා දෙන්න. Shade of Prokya සමාගම කියලා කියන්නේ මං හිතන්නේ අද ලංකාවේ ආందోලනයකට පත් වෙලා තියෙන මිනිස්සු අතර නිරන්තරයෙන් කතා බහ වන ගොඩාක් බාධක හිරිහැර කම්කටොළු මැද සාර්ථකත්වය අත්කර ගන්න යමින් පවතින නෞකාවක් කියලා කිව්වොත් නිවැරදි. මා මොහොතට නැව සේන්දු කරන්නේ වතුර ගැන යම් අවබෝධයක් තියාගෙන. මා සමග මේ නැවට නැග්ග කපිතාන්වරු ඒ වගේම ඇතැම් සේවක පිරිස් මේ නැවට ගොඩ වෙනවා. නමුත් නැවේ නියමුව වශයෙන් මා මේකේ තියෙන කුණාටු සුළං හොඳින් අඳුරනවා. ඒ නිසා මේ යාත්‍රාව ගොඩබිම බලා යාත්‍රා කරවන්න මගේ ශක්තිය මේ ආයතන යොදවලා තියෙනවා. මේ විශ්වයේ කවුරු හරි සමාජයට දායාද කරන්න යම් පුද්ගලයෙක් කිනම් හෝ කරුණක් සඳහා ඒ අභියෝගය ඒ පුද්ගලයා සමාජගත කිරීම නැත්නම් ඒ ජීවය දෙන්නේ මොකක් හෝ අරමුණක් සඳහා. ඉස්සෙල්ලා ඒ අරමුණට සුදුසුද කියලා බලනවා. එහෙනම් ඔහුට අභියෝග රාශියක් ලබා දෙනවා. ඔහු ඒ අභියෝග සියල්ල ජය ගන්නවද බලනවා. හැලහැප්පීම් ගොඩක් එවනවා. ඒවට මුහුණ දෙනවද කියලා බලනවා. ආන් එහෙම කෙනෙකුට තමයි සමාජයක් බාර දෙන්නේ. සමාජයක වගකීමක් දෙන්නේ. හැම වෙලෙම ඒ කියන වචනවල වෙනස් කර එහෙට මෙහෙට කිසි වටිනාකමක් වගකීමක් නැතුව කතා කරන කිසි කෙනෙකුට රටක සමාජයක වගකීමක් දෙන්නේ නැහැ. නිවසක දෙයි. එතනින් එහාට දෙන්නේ නැහැ. සමාජයක බරක් වගකීමක් දෙන්නේ කාලාන්තරයක් හිටපු අයට. ඒ ආගමිකේ හොඳට ඒ ආගම්වල ඒවා කියනවා. ඒ නිසා මම ඒ ගැන නැවත කතා කළ යුතු නැහැ. ඒ නිසා තවත් පුද්ගලයෙකු මේ ජීවයක් දීලා එවනවා මෙන්න මේ වගකීම ඔබ කරලා යන්න ඕනේ කියලා. මා ඒ වගකීම ඉටු කරමින් පවතිනවා. ඒ නිසා අපි මගේ ව්‍යාපාරයක් නෙවෙයි ඇත්තටම කිව්වොත් සමාජ වගකීමක් දරන ආයතනයක් වශයෙන් මා කරන්නේ ගෝලීය පුරවැසියෙක් හදන්න අවැසි දැනුම කුසලතා සහ ආකල්ප කියන දේවල් සමාජගත කරන වැඩසටහන් සමුදායක් හඳුන්වා දී. අලුත්ද දන්නේ ගෝලීය පුරවැසියා කියන එක ග්ලෝබල් සිටිසන් කියන එක මං හිතනවා ඔබ අද ඉතා හොඳින් දන්නවා අන්තර්ජාලය පාවිච්චි කරන අය වශයෙන්. මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා තමයි. ඒ වුණත් මං කතාව බොහොම සීමා කරනවා. ඇයි? මම කැමති මගේ රටේ ආදරණීය මිනිස්සු ඉන්නවා දකින්න. මම පාරේ යනකොට මට ආදරය කරන ගරු කරන මිනිස්සෙක් දකින්න මං ආසයි. ඒ වගේම තමයි මමත් ආසයි මගේ පාරේ යන මිනිස්සෙකුට ගරු කරන්න ආචාරශීලී වෙන්න. මේක තමයි සමාජ සංවර්ධනය කියලා කියන්නේ. ඒක නැත්තම් කිසි දෙයක් මේ සමාජයේ වැඩක් නැහැ. සත්තු වගේ මිනිස්සු හැදිලා වැඩක් නැහැ. මිනිස්සු මනුෂ්‍ය ගතියෙන් රටේ ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි අපේ එකම ධර්මය. ඒක මුස්ලිම්ද, ඒක ඉස්ලාමික් ආගමද, දමිලද, ඒක බෞද්ධද, හින්දුද, කතෝලිකද, මොන ජාතිද මොන ආගම්ද වැදගත් නැහැ. මොන ආගමෙන්ද කියන්නේ
මිනිස්සු මරපන් කියලා. හැම එකෙම කියන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න කියලා. කොයි ආගමෙන්ද කියන්නේ මිනිස්සුන්ට වංචා කරන්න කියලා. හැම ආගමෙන්ම කියන්නේ මිනිස්සු සනසන්න කියලා. එහෙනම් අපිට හැම ආගමකම තියෙන බ්ලෙසින් එක ඕනේ. ඒක තමයි ගෝලීය පුරවැසියා කියලා කියන්නේ. එයාට කෝවිල් ඕනේ. එයාට පන්සල් ඕනේ. එයාට පල්ලි ඕනේ. ඒ හැම එකක්ම ඕනේ. අද ප්‍රධාන ආරාධිතයෝ ගැන හිතුවොත් අපේ සියලු ආගමික නායකයෝ. මට දේශපාලන පක්ෂයක් නැහැ. රටේ පවතින කිනම් හෝ රජයකට අපි පක්ෂග්‍රාහී. ඒ නීතියට යටත්ව තමයි අපි සියලු වැඩ කරන්න වෙලා කරන්නේ. ඒක නිසා අපි දන්නවා මේ ප්‍රධාන දේ තමයි අපි සමාගමක් වශයෙන් හොඳ පුරවැසියෝ රටට දායාද කරන්න මහන්සි වෙනවා. මම කියන්නේ නෑ කරනවා කියලා. මහන්සි වෙනවා. ඒක කරන්න පුළුවන් වුණත් බැරි වුණත් උත්සාහය තියෙනවා. හේතුව මම දන්නවා එහෙම අපේ සියලු බලාපොරොත්තු ඒ මට්ටමින්ම ඉටු කරගෙනවා නම් ඒක ලොකු ප්‍රාතිහාර්යයක්. හැබැයි මේ වචනේ අහන එක්කෙනෙක් හැදෙනවා නම් ඒක බිලියන ගාණක් ට්‍රිලියන ගාණටත් වඩා යා. මට ආදරණීය කරන මිනිස්සෙක් රටේ හැදෙනවා කියන්නේ කෝටි බිලියන ගාණට වඩා වටිනවා. එහෙම මිනිස්සු හදාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපි කොහොම අධ්‍යාත්මයෙන් දියුණු මිනිස්සු. ඒක තමයි ෂේඩ් ඔෆ් ප්‍රෝකියා කියන ආයතනය කරන්නේ. එහෙම කරන මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ ආර්ථික ශක්තියක් හදලා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඊයේ නන්දාන දුනන නම්බර එකකින් මට කෝල් එකක් ඇවිල්ලා කියනවා දන්නේ නැහැ ලොකු කතාවක් මට කියාගෙන ගියා. ඔයා කොහොමද මේ රැකියා දෙන්නේ? මොකද්ද ඔයාට එහෙම දෙන්න පුළුවන් හැකි කොහොමද මේ රටේ වටුප දෙන්නේ රුපියල් 50000යි 60000යි ඔයා කොහොමද ඔහොම එකක් දෙන්නේ කියලා මට බොහොම ආගියුමන්ට් එකක් ගියා. මම ඉතින් ආගියු කරන්නේ නැහැ. ස්වභාවයෙන්ම මට තරහ යන්නේ නැහැ මගේ ජීවිතේ. එහෙම එකක් මට නැහැ. හේතුව අනුන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් මගේ ඔළුව මං අවුල් කරගන්න නැති කෙනෙක්. මං එයාට කිව්වා එක උදාහරණයක් දුන්නේ. එයාට මම කිව්වේ අද ඔයා පාරේ බස් එකක යනවනේ. ඒ පාරේ බස් එක හදපු නිසානේ. දැන් අහස් යානත් යනවනේ. එතකොට පාරේ යන කාලේ අහස් යාන ගැන කවුරුත් හිතුවේ නෑනේ. දැන් යනවනේ. එහෙනම් කාට හරි බැරි වෙච්ච එකක් නේ කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් දේම නෙවෙයි අනිත් කෙනාට පුළුවන්. ඊට වඩා දෙයක් තව කෙනෙකුට පුළුවන්. එහෙම හිතපුවොත් තමයි out of the box කියන එක හිතුවොත් තමයි රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්. නැත්තම් හැමදාම කියව අනුන්ට අකුල් හෙල අනුන්ගේ දියුණුවට ඉරිසියා කරමින් එහෙම ජීවත් වෙන්න හරි ලේසියි. මිනිස්සෙගේ ශක්තියෙන් ධෛර්යයෙන් හැකියාවෙන් උඩට එනකොට පුළුවන් තරම් වටන ක්‍රමවේදයක් තමයි මේ අපේ රටක අපිට දකින්න තියෙන්නේ. ප්‍රෝකියා කියන්නේ එහෙම නෙවෙයි. මේකට වෙනස් වෙච්ච මතක තියාගන්න මේක ලෝක අවධානයට පාත්‍ර වෙච්ච සමාගමක් බව. මේක ලෝක සමාජයට ලෝක ආර්ථිකයට බලපාන ලෝක ආර්ථිකයේ කතා කරන සමාගමක් වන බව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ගැන කතා කරන සමාගමක් බව. ඒ නිසා මගේ හයිය මම මේ සමාගමට දීලා තියෙනවා. ඒ නිසා මේ ශක්තිය ඔබට මම දීලා තියෙනවා. ඒ නිසා මේ ආශිර්වාදයේ ලෝක ආශිර්වාදය ඔබට දීලා තියෙනවා. මට දෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් එපමණක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අද අපි මාර්තු 18 වෙනිදා ප්‍රකාශයට පත් කළ මගේ සමාගමේ ගෲප් වල ඔබට අප්‍රේල් 24 රැකියා දෙනවා කියලා. සමාරම්භක උළෙලක් තියලා පළවෙනි ස්ටෙප් එක හැටියට. හැබැයි ඡන්ද වාතාවරණයක් එදාට තියෙන නිසා ඊට කලින් දිනේ අපි අද තෝරගත්තා. ඒ අපේ හැබැයි බිම්මල් පිපෙනවා වගේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල්
කාටවත් කරන්න බෑ. ඒක අපේ අය බොහොම කිපෙන සුළු අය තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. හෙට වෙනකොට සියල්ල වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙලා නැහනේ. එහෙම වෙලා නැහනේ. එහෙම බලාපොරොත්තු වුණත් එහෙම වෙලා නැහනේ. එහෙම වෙන්න බෑ. එහෙම කරන්න බෑ. හැබැයි කාලය අවශ්‍යයි. අපි මේ කාලය තුල සියලු දෙනාට ඒ අපේක්ෂා ඉටු කරන බව අද සහතික වෙනවා. ඒ සහතික වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද අපි රැකියා 600කට වැඩි ප්‍රමාණයක් appointment letters ඒ වගේම ඔවුන්ගේ කාර්ය සාර්ථක වූ බවට අපි සහතිකයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන සහතිකය ජාත්‍යන්තරව පිළිගැනීමේ සහතිකයක් බවට පරිවර්තනය කරන්නයි මගේ අවශ්‍යතාවය. ඒක ඉතා නොබෝ දිනයකදී මම ඔබට ඒක කරලා දෙන්නත් පොරොන්දු වෙනවා. කොහොම වුණත් අද අපි මේ කාර්ය සම්බන්ධයෙන් මේ සාර්ථක කරගන්න ඔබගේ පැමිණීම ඉතාමත් වටිනා දෙයක් සිද්ධ වුණා. ඒ වගේම තමයි මගේ කාර්ය මණ්ඩලය රෑ නිදි මරාගෙන මං හිතන්නේ මේ දවසම නිදි නැහැ. හැබැයි ඒ කැපකිරීම මං හිතන්නේ නැහැ කිසිම සමාගමක මෙවැනි සම්බන්ධතාවයක් තියෙයි කියලා. ඒ නිසා මට ආදරණීය කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මට ආදරණීය නොමැති කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මම දෙගොල්ලකින් බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. මට විරුද්ධ වැඩ කරන අය මට ඉවසීම කියන ගුණාංගය වර්ධනය කරනවා. මට ආදරය කරන අය මට සතුට සැනසීම ගෙනත් දෙනවා. ජීවත් වෙනකොට සතුට සැනසීම විතරක් මදි ඉවසීමත් ඕනේ. එහෙනම් ඉවසීම දෙන්නේ මට විරුද්ධව වැඩ කරන අය. ඒ නිසා ඒ දෙකෙන්ම කම්පාවක් නැහැ. අනීසි සතුටකුත් නැහැ. මධ්‍යස්ථ වෙනසුත් එක වැඩ කරන්න ASCII මේ නව අවසානය දක්වා අරන් යනවා. ඒ නිසා ඒකට ගොඩ වෙන අයත් ඉන්නවා. මගදී වෙන බෝට්ටුවකට එනකොට ඒකට නගින අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් අවසානයේ මේ නැවී ඉන්න අයට ජීවිතයේ සාර්ථකත්වය ගෙන දෙන්න අද විශ්වාසවන්ත පළවෙනි වැඩසටහන කරමින් යනවා. එහෙනම් අද අපි රැකියා 600කට ප්‍රමාණයකට අද මෙතෙන්දී රැකියා දීලා මේ සමාරම්භ කුලලේදී අපි ඊළඟ දිස්ත්‍රික්කවල ලබන මාසේ නෙවෙයි මේ මාසේ අග ඉඳලා ඉතුරු දිස්ත්‍රික්කවලත් මේ රැකියා ටික දීලා අවසන් කරලා අපි තා ඉක්මනින් අපි මේ platform එකේ වැඩ ටික ආරම්භ කරනවා. ඒ වෙනකොට සියල්ල සූදානම්. මේ වෙනකොට අපි කාර්යභාරය කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපි එකම විදිහේ හිතන මිනිස්සු වෙන්නේ නැතුව විවිධත්වයෙන් හිතන්න බලන්න. රුපියල් 50000 60000ක කියන වැටුපට සීමා නොවි මනස චුට්ටක් එහාට අරයි යන්න. මගේ පිළිමතලාවේ නගරේ ඉන්නවා දවසක රුපියල් ලක්ෂ 8 ඉඳන් 10 දක්වා ආදායම් හොයන අවුරුදු 28ක කොල්ලෙක්. අවුරුදු 28ක කොල්ලෙක්. ලක්ෂ 8යි ලක්ෂ 10යි දවසක වැටුප. පාන්දර දෙකට නැගිටින්න 6ට යාගේ වැඩි වෙරයි. පැය 4යි වැඩ කරන්නේ. දැන් එතකොට එයාට කොහොමද මේවා කරන්නේ? මේක නීතිද විරෝධීද අරකද මේකද? අපේ මිනිස්සු ඕවා විතරයි හොයන්නේ. උඹ කොහොමද එහෙම කරන්නේ? මේක එහෙනම් මගඩියක්. ඕව තමයි හොයන්නේ. මිනිහ නැත්තම් අර මිනිස්සයා කොහොමද මේ ගමන ගියේ? තව කාටවත් එහෙම එන්න පුළුවන්ද කියලා ඒ මනුස්සයත් එක්ක සහයෝගී වෙතෙන්ට යනවා නෙවෙයි මිනිහා යන ගමන නවත්තලා දාලා පාඩුවේ පැත්තක බලාගෙන ඉන්න සමාජයක් තියෙනවා. හැබැයි ෂේඩ් ඔෆ් ප්‍රෝකියා කියන්නේ ඒවට හීන් සැරේ උත්තර හොයලා කුණාටු හැමදාම නැහැ කියලා මම දන්නවා. ඒක සබහා ධර්මයේ හැමදාම කුණාටු දෙනවා නම් ඒක සබහා ධර්මයේ වැරද්දක් බවත් මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ කුණාටුවක් එන වෙලාවේදී අපි බොහොම සංසුන්ව ඊළඟ ස්ටෙප් එක තියලා තියෙනවා. ඒ නිසා ඔබ සුරක්ෂිතයි. ඒ නිසා මම තවදුරටත් කියන්නේ හෙට දවස් ඔබගේ අපේ ශ්‍රී ලංකාවේ ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථීර පොරොන්දුව මත මගේ පිළිගැනීමේ කතාව මෙයින් අවසන් කරනවා. මම හිතනවා තව එක දෙයක් කියලා මම මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ඒ දෙ මේක තමයි. මම හැම වෙලේම උත්සාහ කළේ ඉක්විටි සහ ඉක්විලිටි කියන එක මේ රටේ ව්‍යාප්ත කරන්න. ඒ නිසා මම රැකියාව දෙන්නේ රටේ පුරවැසියන්ට මිසක තරහතිරම් බල්ලා නෙවෙයි. ඒ නිසා අද මෙතනට ඇවිල්ලා ඉන්නවා ඔබට තව ටිකකින් තේරෙයි 3-wheel driver මහත්තුරු මෙතන ඉන්නවා. බස් ඩ්‍රයිවර්ස් මහත්තුරු මෙතන ඉන්නවා.
කොන්දස්තර මහත්තුරු මෙතන ඉන්නවා. disabled persons මෙතන ඉන්නවා. රටේ සියලුම වෘත්තිකයන් වෛද්‍යවරු මෙතන ඉන්නවා. නීතිඥයෝ මෙතන ඉන්නවා. ගුරුවරු මෙතන ඉන්නවා. විදුහල්පතිවරු ඉන්නවා. නර්සස්ලා ඉන්නවා. ඇටෙන්ඩන්ස්ලා ඉන්නවා. මෙතන අද පත්වීම් ගන්න. ඒ වගේම ව්‍යවසායකයෝ ඉන්නවා. අන්එම්ප්ලොයිමන්ට්ස්ලා ඉන්නවා. මේක මහ මුහුද වගේ සියලු මාළු මේක ඇතුලේ ඉන්නවා. මේක තමයි සමානාත්මතාවය. ලෝකය එහෙම තමයි යන්නේ. ලෝකෙට එහෙම තමයි යා යුත්තේ. ඒ නිසා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලෝකයේ ජය ගන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ පිළිගැනීම කතාව අවසන් සුතියි. දේශීය වෙනුවෙන් දිරිදිනි මිනිසුන් අත්‍යවශ්‍යයි. රටට දැයට ඊටම වටිනවා. මෙවන් සංකල්පධාරීන් ඔහුගේ සංකල්පය ව්‍යවසායිකයින් ලක්ෂ 5ක් එහෙම නැතිනම් ගෝලීය පුරවැසියන් ලක්ෂ 5ක් නිර්මාණය කිරීම. ඔවුන්ට ආර්ථිකමය නිදහස ළඟා කර දීම එතුමාගේ දැක්ම. රටේ ආර්ථිකයට පණ දීම එතුමාගේ දැක්ම. කුමන බාධක කම්කටොළු පැමිණියත් නදිය ගලනවා හැම බාධකයක් බිඳගෙන ඉදිරියටම. ඒ හා සමානයි එතුමාලන්ගේ ගමනත්. එතුමාගේ ගමන ශක්තියක් වන්නට අපි හැමෝම පවුලක් විදිහට ඉන්නවා. අපි ප්‍රෝක්‍යා පවුලයි. පුද්ගලයෙකුගේ ඒක පුද්ගල ආදායම සංවර්ධනය කරමින් ආර්ථිකයෙන් නිදහස් මිනිසෙකු බිහි කිරීම. ලක්ෂ 5කට ආසන්න පිරිසක් ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම. මම හිතන්නේ ව්‍යාපාරයකට එහා ගිය සමාජ වගකීමක් මුදුන්පත් කරන ඔහුගේ ව්‍යාපාරය. එහෙම නැත්නම් මේ අපේ ප්‍රෝක්‍යා පවුලේ අභිමානය සංහිඳියාව විදහා පෙන්වන අපූර්ව අවස්ථාවක් සමගින් සජීවීව දැහැන්ගත වන්නටයි මේ අපේ සූදානම.